කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමිහිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් අදමිමං. Hello guys, welcome back to my YouTube channel. ඔන්න මං අද අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අද කොහේ හරි යන්න රෙඩි වෙන ගමන් තමයි වීඩියෝ එක පටන් ගන්නෙ. කොහේ හරි කියලා මං දන්නවා මං යන ගමන ඔයාලා දන්නේ නැහනේ. ඉතින් මං කියන්නම් මං කොහෙද යන්නේ කියලා. මං අද යනවා මගේ කොණ්ඩේට පොඩි වෙනසක් කරන්න. වෙනසක් කිව්වේ ලොකුවට මුකුත් කරන්න නැහැ. මට හිතුණා පොඩ්ඩක් කලර් එකක් දාන්න ඕනි කියලා. ඉතින් තාම මං කලර් එකකුත් සෙලෙක්ට් කරලා නැහැ. සැලොන් එකට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ මම දාන කලර් එක මොකක්ද කියලා. ඉතින් මම මගේ සුපුරුදු මේකප් එක දාගන්නවා. වීඩියෝස් ටික අරගෙන මාස දෙකකට වගේ පස්සේ තමයි මම මේ එඩිට් කරන්න ගත්තේ. අද හවසට අපි යනවා පොඩි ගමනකුත්. ඒ ගමන ගැන ඔයාලා පස්සේ දැනගනි. ඉතින් අපි මේ ගමන මුලින්ම ගිහින් යමුකෝ. දැන් නම් ඔන්න මම රෙඩි වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මගේ කොණ්ඩේ හදාගන්න. කොණ්ඩේ හදාගන්න කියන්නේ මොකුත් කරන්නේ නැහැ. පොඩ්ඩක් පීර ගන්නවා. Hello guys, ඔන්න මං අද ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් අද දේවල් දෙක තුනක් කරගන්න කියලා ඉන්නේ. ඉතින් මගේ hair එකටත් පොඩි change එකක් කරන්න ඉන්නේ. ඉතින් මං හිතුවා ඒවා ඔයාලත් එක්කත් share කරගන්න. ඉතින් අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඒ වගේම ඔයාලම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එකත් click කරන්න. එතකොට මගේ අලුත් videos වලට ඉක්මනට බලා ගන්න පුළුවන්. හරි දැන් මං ready වෙලා ඉවරයි. අපි එහෙනම් ඉක්මනටම salon එකට යමු. එතන නම් වැඩි මොකුත් වීඩියෝ කරන්න ඕනේ නැහැ. ගත්ත clips දෙක තුන මං ඔයාලට පෙන්නන්නම්. දැන් මේ කලර් එක ගාගෙන ඉන්නේ මං. ගොඩක් පේන කලර් එකක් නෙවෙයි මම සෙලෙක්ට් කරේ. තාම මට ලොකුවට ආසාවක් නෑ ගොඩක් පේන කලර් එකක් කොණ්ඩේට දාන්න. අපි ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා. තව දෙයක් මේ කලර් එක මම ඇප්ලයි කරේ බ්ලීච් කරන්න නැතුව. රිසල්ට් එක මම පස්සේ ඔයාලට පෙන්නන්නම්. ඉතින් කලර් එක ඇප්ලයි කරලා ඊට පස්සේ අපි කාලා හැම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි ගමනක් ගියා. ඉතින් මං ඊට කලින් ඔයාලට මේ මට පාර්සල් එකක් හම්බුණා. මං ඕඩර් කරපු එකක් තමයි. මම රෙකෝඩ් කරලා තිබිලා තියෙන්නේ. ඒ වීඩියෝ එක මම මේකට ඇඩ් කරන්න හිතුවා ඔයාලට පෙන්නන්න. අපි බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා දැන්. මේක ගැන සමහර අය දන්නවත් ඇති, නොදන්න අයත් ඇති. ඉතින් මම කියන්නම් මොකද්ද කියලා. ළඟදී මම Instagram එකේ තමයි මේක දැක්කේ. ඉතින් දැකගම මට ආස හිතුණා. මේක liquid blush එකක්. ඉතින් මම personally blush use කරන්න ගොඩක් ආසයි. ඒ නිසාම තමයි මේක ගත්තේ. ඒත් මම මේ select කරපු කලර් එක පොඩක් light වැඩි. මට මීට වැඩිය පොඩක් dark කලර් එකක් තිබුණා නම් හොඳයි කියලාත් හිතුණා. ඉතින් ඒක නිසාම මම දැන් මේක ගාලා මගේ තියෙන blush එකෙන් චුට්ටක් ගන්නවා ඒක උඩින්. ඔන්න හවස් වෙලා මං උදේ කිව්වේ ගමනක් යනවා කියලා. ඒ ගමන ආවා. ඉතින් මං අද යන්නේ හපුතලේ තියෙන ලිප්ටන් සීට්
කියන තැනට හපුතලේ ටවුන් එකේ ඉඳන් මෙතෙන්ට යන්න කිලෝමීටර් 15ක් තියෙනවා. ඒ වගේම හපුතලේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර යද්දී අපිට හම්බ වෙනවා දඹේතැන්න එස්ටේට් එක. ඉතින් බස් එකේ කවුරු හරි යනවා නම් දඹේතැන්නට වෙනකන් විතරයි බස් එකේ එන්න පුළුවන්. ඊට පස්සේ තියෙන දුර 3 wheel එකක යන්න වෙනවා. මගදී අපිට හම්බුණා ලස්සන වේව් එකක් තියෙන තැනක්. මෙතන ගොඩක් කලාවට ඉක්මනට ක්ලයිමේට් චේන්ජ් එකක් වෙනවලු. ඒ කියන්නේ මීදුම හැම ඉක්මනට එනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට අපි ගියපු වෙලාවේ නම් එහෙම මීදුමක් වැඩිය තිබෙත් නැහැ. view එක එහෙම ලස්සනට පෙනුණා. වීඩියෝ එක බලද්දි තේරුනේ නැති වුණාට ඇත්තටම යද්දි මට තේරුණා අපි පහලක ඉඳන් ලොකු උස කන්දක් මුදුනට තමයි යන්නේ කියන එක. යනකොට හම්බෙනවා ටිකට් කවුන්ටර් එක. අපි ඒ ටිකට් කවුන්ටර් එකෙන් ටිකට්ස් ගන්න ඕනි. එක්කෙනෙක්ට රුපියල් 150යි. ඔන්න ඉතින් දීර්ඝ ගමනකට පස්සේ අපි දැන් එතනට ආවා. ඉතින් අපි ගියපු 3 wheel එකේ ඩ්‍රයිවර් ඉන්නවා කිව්වා අපි එතන බලලා එනකන්. වැඩි කට්ටියකුත් හිටියේ නෑ අපි ගියපු වෙලේ නම්. මොකද හවස් වෙලාවක ගියපු හින්දා එච්චර සෙනගත් හිටියේ නෑ. මෙතන ඉඳන් බලද්දි පළාත් 5ක් පේනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඒ වෙලාවේ නම් ඒ ටික මීදුමෙන් වැහිලා තිබුණේ. චුට්ටක්වත් අනිත් පැත්ත පෙනුන්නේ නැහැ. හොඳටම මීදුම තිබුණේ. ඉතින් මෙතනින් ඉස්සරහට යද්දි ලිප්ටන් සීට් කියලා ගහලා තියෙන බෝඩ් එකයි. එතන view එක බලා ගන්න පුළුවන් view point එක තියෙනවා. අපි එතෙන්ට යද්දී අර ලිප්ටන්ගේ ස්ටැචුව එක ළඟ අංකල් කෙනෙක් ඉඳගෙන හිටියා. අපි ගියපු ගමන් එතන ගැන එක්ස්ප්ලেইন කරන්න ගත්තා. ඉතින් මම ඔයාලට ඒ ටිකත් පෙන්නන්නම්කෝ. මෙතනට විශේෂයි. පළාත් පාල් කියන්නේ සර්. මේ පැත්ත මධ්‍යම පළාත මෙතන ඉඳලා පේනවා. හොඳ පැහැදිලි නා නූරලිය ශ්‍රීපාද පිදුරුතලාකල වටන්තන අම්බවැල වැල්සන් පට්ටිපොළ කිරිකල්පොත අග්ගල නක්කල්ස් වෙනක පේනවා. අර පැත්තේ සබරගම් පළාතට උඩෝල ජලාශය ඉම්බ්ලිපිටිය සඳරිකවව සූර්යවව මත්තල එයාපෝට් බලංගොඩ බම්බේ ඉන්න කුරකල පන්සල ඔක්කොම පේනවා. මේ ඉඳලා බැලුවම සර් දකුණු පළාතට ගම්මදට මෝද කතරගම තිසමරාම වෙල්ලවාය අන්දපණකලවව වෙඩීරිකන්ද එතිලිවව සමනලවව කිරිවැර ලයිට් හවුස් පන්නවැල වීරවැල තිසමරාම ලුළුගම්බර වෙනක පේනවා. අර උඩට කියන්නේ සර් නෙගනේර පැත්තේ අම්පාර සිමලඬ බුත්තල අරගම්පා පුතුවිල් මොනරාගල බලවත වෙනක පේනවා. මේ ඕවා පළාතට සර් බදුල පස්සර නමුණුකොළෙල්ල මයියාංගන වෙනක පේනවා. මෙතනට උස තියෙනවා සර් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මුදුමඩදල උස. මේ ලිප්ටන් සර් කියන්නේ මෑ තමයි 1800 ලංකාවට අවිලා තේ අතවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්න එක්කන මෙයා චේ තෝමස් ලිප්ටන් එයා ගවත්ත තමයි සර් පාලවිල්ලෙන් දාවේ ඔක්කොම එයාගේ තමයි අක්කර 2500 තියෙනවා ලිප්ටන් සර්ගේ තමයි ඉති මේ යනකොට ආණ්ඩුවට දීලා ගියා ආණ්ඩුව කියන්නේ සර් එතෙත් එකේ සිනිමා මෙතනින්ම කලම දීලා ගියා මෙයා දුන්න මෙයා ස්කොට්ලන්ත කියලා නැති වුණාට වයස 83 ඊට පස්සේ දුවලා තමයි එත දෙක වෙනක පාලනය කරා දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි සර් ආණ්ඩුවට දුන්නේ ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා ඒගොල්ලන්ට පාඩිය යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කොමන්ඩට බදු දීලා දිනේ. බද කියන්නේ 99 තමයි දීලා දිනේ. දැන් මුළු ස්ටේට් එකේම ලංකම් කොමන්ඩ තමයි නඩත්තු කරන්නේ. මේකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් වලින් පළාත් පාත් බලන එක විශේෂයි. ඉස්සෙල්ලා මෙයාතවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල්ඩර් ටීම් ප්‍රසිද්ධ කරේ කියලා මේ ජේ තෝමස් ලිප්ටන් සිට් කියන්නේ ඒත් සර් මේ කල තමයි මෙයා ගැත්ත සිට ගස්සුව පිටින් ඇවිල්ලා උදේ පාන්දර මෙතන කලක වාඩි වෙලා තේ බීගෙන
මුළු ස්ටේටම බලනවා. එයා වාඩි වෙච්ච ගලයි නම තමයි ලිප්ටන් සීට් කියලා අපි. මේ තමයි ලිප්ටන් කියලා ඕල් රටේ මේ දැනගන්න ඕන කියලා තමයි එයාගේ ෆිල්ම් එක කරලා මෙතන දිලා දෙනවා. දැන් ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා එයත් සර් මෙයා ඕස්ට්‍රේලියාවට ආවම තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ සර් මෙයා තේ ස්පෝට් කරපුවා දැක්කා. දැක්කට පස්සේ මෙයාට ආසාව හිතුණා තේ බිස්නස් කරන්න ඕනෙලා. ඊට පස්සේ තමයි සර් කෙලිම ගියා ඉංග්‍රීසි. ඉංග්‍රීසි කියලා තේ ස්පෝට් කරා ටික දුන්නා. දුන්නාට පස්සේ කෙලිම ගියා ස්කොට්ලන්ඩ් ටී ෂොප් එක තියාගෙන ටික දුන්නාට පස්සේ ඕල් රටේම මෙයා ප්‍රෙෂර් දුන්නා. ප්‍රෙෂර් දුන්නාට පස්සේ තමයි මෙයා හිතුණා අපි ලංකාව කරන ප්‍රෙෂර් දුන්නේ. අපි ලංකාව ප්‍රසිද්ධ කරන්න ඕනේ හිතාගෙන තමයි සර් ඉන්දියාව වල කට්ටිය කරනලා මේ කෙලෙස් උත්තදලා පෙවත් උත්තදවලා ටී පිටේ උත්තදවලා ලිප්ටන් ස්ලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපේ ලංකාව දිනු කරපේකන මෙයා ඒ තෝමස් ලිප්ටන් ඔන්න ඔය විදිහට තමයි අංකල් එතන ගැන අපිට කියලා දුන්නේ. ඊට පස්සේ එතන උඩ තියෙනවා view point එකක්. ඒ view point එකට මම මීට කලින් ගිහින් නෑ. ඉතින් අද යන්න හිතුවා. උලංග නම් එතනට ටිකක් සැරයි ඒ වෙලේ. මේ හරියේ කැන්ටීන් එකක් වගේ එකකුත් තිබුණා. මම ඉන්නේ උඩම හරියේ. මෙතනට තමයි view එක ලස්සනට පේන්නේ. එක පැත්තක view එක නම් පේනුන්නේ නැහැ. අහස වලාකුළු වලින් වහගෙන තිබ්බේ. අනිත් පැත්තේ නම් අහස ලස්සනට ඉර පායලා එහෙම ලස්සනට තිබ්බා. ලිප්ටන් සීට් යනවා නම් එක්ක උදේ වෙලාවක හරි නැත්නම් හවස් වෙලාවක තමයි යන්න ඕනි. නැත්නම් අපිට අවුවත් එක්ක view එක පේන්නෙත් නැහැ. හරි අමාරුයි ඉන්න. මෙතනින් vlog එක ඉවර කරනවා. මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, subscribe කරන්න. එනකොට අපිට බස් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් අපි ගියපු වීල් එකේම හපුතලේටම ආවා. ඉතින් ආවම ඉතින් මේ ඉන්නේ මෙයාගේ හුරතල් වැඩ බලන්න පයි. මේ ඉන්නේ මගේ බව් බබා. ඉතින් අදට වීඩියෝ කීවරයි. bye guys.